අයිබෝන් කියලා පිළිගන්නවා අදත් මගේ ෆිෂ් ෆීඩ් YouTube නාලිකාවට ඔයගොල්ලෝ සියලුම දෙනාම ඉතින් අද කියලා දෙන්න යන්නේ පුංචි වීඩියෝ එකක් ගේන්න හිතුවා මේ ගොඩක් කට්ටිය කෝල් කරලාත් අහනවා මෙසේජ් කරලාත් අහනවා මේ මොයිනා ඩැෆ්නියා හාවස්ට් කරගන්නේ කොහොමද එහෙම නැත්නම් මේ අපි මාළුන්ට කන්න දෙන්න කොහොමද ගන්නෙ කියලා. ඉතින් ඒ නිසා මේ හිතුණා පුංචි වීඩියෝ එකක් කරන්න. මේ ඉන්නේ මොයිනා දාලා තියෙන්නේ පුංචි බකට් එකක ඉන්න මාළු පැටව කීප දෙනෙකුට. මේ ඉන්නේ ඩැෆ්නියා ඒකත් ඒ වගේම පුංචි මේ බකට් එකකට දාලා මේ ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා මේ ගෙනාවේ මේ හරිම ලේසි මොයිනා ඩැෆ්නියා හාවස්ට් කරගන්න. එහෙනම් අපි දැන් බලමු කොහොමද මොයිනා ඩැෆ්නියා හාවස්ට් කරගන්නේ කියලා. ඊට කලින් පුංචි කාරණාවක් කියන්න ඕනේ මේ තාමත් මගේ පුංචි channel එක subscribe කරලා නැත්නම් ඒකත් කරන්න කියලා කියනවා. මේ bell icon එකත් click කරොත් එහෙම ඉතින් මම දාන වීඩියෝ ඔයගලන්ට ඉක්මනින්ම ළඟා වෙනවා. මේ තියෙන්නේ මගේ මොයිනා ටැංකිය. මේක සාමාන්‍ය මේ ෆෝන් එකේ මේ ටෝච් එක දැන් මම පත්තු මේ ටෝච් එක ඔන් කරලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මේ ටෝච් එළියට එනවා මොයිනා. සාමාන්‍යයෙන් අඳුරු වෙලාවක මම ගන්න එක්ක උදේට එක්ක හැන්දෑවට තමයි ගන්නෙ. මේ ඉන්නේ මොයිනා. මේ මෙන්න මේ ගන්නටවත් හදා ගන්න ඕනේ. ඉතින් මොයිනා හදනවා නම් මෙන්න මේ විදිහට ටෝච් එක ගාගෙන ඉන්නකොට ෆෝන් එකේ මේගොල්ලෝ එනවා මේ වක් හරි එළියක් දාපුවාම මේගොල්ලෝ ඒ එළියට මේ එනවා උඩට. ඊට පස්සේ අපිට තියෙන මෙන්න මේ වගේ පුංචි තේපරන ගොට්ටකින් මෙන්න මේ රෙඩ් මොයිනා පේනව නේද? මෙන්න මෙහෙම ගොට්ටකට අරගෙන අපිට මේක පුළුවන් දැන් ඔන්න මේ අපි දීලා බලමු මාළු වැටව කීප දෙනෙක් ඉන්න පුංචි බකට් එකක් තියෙනවා. මෙන්න මේක අපි බලමු මේගොල්ලෝ හැබැයි මේගොල්ලන්ට මම උදේ කන්න දීලා තියෙනවා. මේ ආයෙත් අර ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා දාගත්තේ මේ බකට් එකට. අපි මෙන්න මේ විදිහට මේක දාගන්නවා. මේ ඔන්න ඔහොම තමයි ඉතින් මේ හාවස්ට් කරගෙන හරිම ලේසි. අඳුරු වෙලාවක මොකක් හරි එළියක් මේ දාපු ගාම ඒගොල්ලෝ එළියට එනවා. දැන් මගේ ටැංකිය නම් මට කෙලිම ගන්න පුළුවන්. මේ උඩ ඉන්නවා ගොඩක් මේ මොයිනා ඉන්න නිසා ගන්න පුළුවන්. එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් මේ ලයිට් එළියට අනිවාර්යයෙන්ම මේගොල්ලෝ එනවා. මේ ඔන්න ඔය විදිහට තමයි අපි මොයිනා හාවස්ට් කරන්නේ. ඩැෆ්නියා හාවස්ට් කරන්නේ ඔය විදිහටම තමයි. ඉතින් මම ඕන ඒකත් පොඩ්ඩක් පෙන්නන්නම්. මේ තියෙන මගේ ඩැෆ්නියා ටැංකිය. මේකේ තමයි ඩැෆ්නියා ඉන්නේ. මේක මේ 10/5 ටැංකියක්. ඒකේ තමයි මම ඩැෆ්නියා හදලා තින්නේ. මොකද රටවටේම යනවා මේකේ ඉන්න ඩැෆ්නියා. මේ ඔන්න පේනව නේද මේ ලයිට් එළිය වැඩිච්ච ගමන් මේගොල්ලෝ එනවා මේ ලයිට් එළියට. ඕන්න දැක්කද? මම ඕන චුට්ට ලොකු කරලා පෙන්නන්නද මේ රෙඩ් ඩැෆ්නියා එක මේ ඉන්නේ. ඕන්න පේනවනේ ලයිට් එළියට මේගොල්ලෝ ඔක්කොම ටික එකතු වෙනවා. එකතු වුණාන් පස්සේ අර විදියටම ඉතින් අපිට මේ ගොට්ටක් දාලා ගන්න තමයි තියෙන්නේ. ඔන්න බලන්න. ඔන්න මේ විදියට ගන්නවා. මේකත් මේ රෙඩ් ඩැෆ්නියා එක අපි අරගෙන මෙන්න මේ විදියට දාගන්නවා. මෙන්න මේ පුංචි බකට් එකට මේක ඉන්නවා මාළු 4 දෙනෙක් ඉන්නවා. පේනවනේ ඒගොල්ලෝ මාළු කන ලස්සන. ඉතින් මේ මොයිනා ඩැෆ්නියා වලින් ඇත්තටම ඔයගලන්ට පුළුවන් කෑම වියදම මේ 150කට වැඩි අඩු කරගන්න. මම නම් 100%ක්ම මේ දෙන්නේ මේවා තමයි. මේ වල ඉතින් මංගා ගොඩක් මාළු නැහැ. මේ ඔය වීඩියෝ වලට ගන්න පොඩ්ඩක් මාළු කීප දෙනෙක් තියාගෙන ඉන්න. මොකද මේ ගෙදෙට්ට එන අය මාළු කෑම ගෙනියන්න ගොඩක් වෙලාට පැටව ඉඳලා අරන් යනවා. ඉල්ලුවම නොදිත් බෑ. ඉතින් දෙනවා. ඒ නිසා මේ ඔන්න ඔය විදිහට තමයි මොයිනා ඩැෆ්නියා හාවස්ට් කරගන්නේ. හරිම පහසුයි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙයි කියලා. මේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන් මම උත්තර දෙනවා. බොහොම කලාතුරකින් තමයි මට මැකරෙන්නේ. මම මේ නිතරම හොයලා බලලා උත්තර දෙනවා. එහෙනම් අදට සමු ගන්නවා. සුබ දවසක් වේවා.